අයිබෝවන් සතියකට පස්සේ අලුත් දෙයක් අලුත් රසක් අලුත් කෑමක් කියලා දෙන්න ඔන්න මං ආවා. ඉතින් අද මං කියලා දෙන්නේ ගමේ රසට කොහොමද අපි පරිප්පු කරියක් හදාගන්නේ කියලා. ඔයත් හැමදාම පරිප්පු ගන්න එකම විදිහටද? වෙනස් රසකට කාලා බලමුද? එන්නකෝ. ඉතින් මුලින්ම මම මේකට පරිප්පු ග්‍රෑම් 350ක් විතර අරගන්නවා. අරගෙන මම මේක හොඳට හොදගන්නවා. දෙපාරක් හෝ තුන් පාරක් හෝ මේක හොඳට හොදගන්න ඕනේ. දැන් මට පුළුවන් පරිප්පු ටික හදන්න පටන් ගන්න. මේකට අපිට ඕනේ ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම අමු මිරිස් කරල් 3ක්, ඒ වගේම සුදු ලුණු, රතු ලුණු, රම්පේ, ඒ වගේම කරපිංච. අපි ඒ ටිකත් මේ විදිහට හොඳට හොදලා තියාගන්නවා. ඇයි මේ ලොකු ලුණු ගෙඩියක් ගත්තේ? ගොඩක් අයට ප්‍රශ්නේ නැති. මං ඉදිරියේ මේකට පිළිතුරු දෙන්නම්. ඔන්න දැන් මං ලොකු ලුණු ගෙඩිය මේ විදිහට පොඩියට කපා ගන්නවා. ඒ වගේම මිරිස් කරල් සුදු ලුණු 4-5ක්, ඒ වගේම රතු ලුණු ගෙඩි 7-8ක්, රම්පේ, කරපිංච. දැන් මං ඒ ටික ඔක්කොම වෙනම කපා ගන්නවා. ඊළඟට පොල් ගෙඩියක් බිඳලා මං පොල් බෑයක් විතර මේ විදිහට ගා ගන්නවා. ඔන්න දැන් පොල් කිරි ටිකත් හරි. රම්පේ කරපිංච ටික මුලින්ම මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට කපාගත්ත ලොකු ලුණු, ඒ වගේම මිරිස්, සුදු ලුණු, රතු ලුණු වලින් අතරම ටිකක් තමයි මම මෙතනදී එකතු කරගන්නේ. ඊළඟට මිරිස් කුරු තේ හැන්දක්, 3-5 තේ හැන්දක්, ඊළඟට කෑලි මිරිස් තේ හැඳි භාගයක්, ඊළඟට කහ කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම උණු හාල් තේ හැඳි කාලක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු. දැන් මම මේක අතින් කලවම් කරගන්නවා මේ විදිහට. මම වතුර ටිකක් දාගන්නවා. හරි. ඊළඟට මම මේක ලිපේ තියාගන්නවා. ගින්දර මට්ටමත් ඔයගලන්ට පේනවා. ඒ අතරතුර මම වරින් වර මේක හැඳි ගා ගන්නවා. ඊට පස්සේ මේක විනාඩි කිහිපයක් වහලා තියන්න පුළුවන්. දැන් වතුර ටික හිඳිලා ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. තැඹුණාට පස්සේ මේ විදිහට බුබුලු දාලා ලස්සනට රත් වෙන ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී පොල් කිරි අඬු කෝප එකමාරක් මේ විදිහට එකතු කරගන්නවා. දාපු ගමන්ම ලස්සන පාටක් එනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අමතක නොකර සරින් සරේ මේක හැඳි ගා ගන්න. මොකද කැටි ගහන්න තියන්න එපා. ඔන්න කිරි ටිකක් ලාවට හිඳුනට පස්සේ අපිට පුළුවන් අපේ ටෙම්පරාදුව හදාගන්න. තෙල් ටිකක් මේ විදිහට දාලා එකට අබ මිස හැඳි භාගයක්, ඒ වගේම උළු හාල් තේ හැඳි කාලක්, ඊට පස්සේ අපි කලින් ඉතුරු කරගත්ත ලුණු, සුදු ලුණු, රතු ලුණු හැම එකම දාලා මම ටෙම්පරාදුව හදාගන්නවා. ඊට අමතරව මම වේලන මිරිස් කරල් 3ක් විතර අරගෙන මේ විදිහට අතෙන්ම දෙකට කඩලා මේකට එකතු කරගන්නවා. ඉතින් අපි මේක ටිකක් කර වෙනකන් තියාගන්නවා. මම මිරිස් තේ හැන්දක් විතර මේකට එකතු කරගන්නවා. දැන් ඉතින් අපි මේක පරිප්පු කරියටම හලා ගමු. හරිම සුවඳයි, හරිම රසයි. බත් එක්ක, පාන් එක්ක ඕන දෙයක් එක කන්න පුළුවන් පරිප්පුවක් මේක. සුවඳ දැනුණාම බඩ පිරෙන කෑම ජාති තියනවානේ. අන්න ඒ වගේ එකක් තමයි අපි අද මේ ගමේ රසට හදපු පරිප්පු කරිය. ඉතින් ඔයගොල්ලන්ට හදලා අපිට ඔයගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ වෙනුවෙන් තමයි අපේ Facebook, TikTok පිටු අපි විවෘත කරලා තියෙන්නේ.
ඉතින් අද වීඩියෝ එක ලස්සනයි නම් ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. තවත් වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම හැමදාම කරන ආදරණීය ආරාධනාව ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ලබන සතියේත් මම එනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුබ දවසක්.